ගෑස් දුමානවත් අතරකවද බාබා එක තැනකින් පැනුණා. එතනින් දැන් මේ ගෑස් තෙලේ දෙනවා. එතන ගිනි කූරක් ගැහුවා. අය යාළුවනේ හොංගාලෙන් වීඩියෝ දාන්න ආවේ. අද අපි කරන්න යන්නේ තනි කර බෝම්බයක් පුපුරන්න. බෝම්බේ පුපුරන්න යන්නේ. පුපුරයි දන්නේ නැහැ. ඉතින් බලමු. රෝස්ට් එක බලමු. එහෙනම් අපි වීඩියෝ එක හමු. එක්ස්පෙරිමන්ට් එක. එනවා කොල්ලෝ. ආෆ්ටර් very very long time. හරි අපි ආව අපි වැඩේ කරන්න අපිට වැඩේ කරන්න බෝතල් තියෙනවා විටියක් තියෙනවා කාබයිට් කැට තියෙනවා තමයි තියන්නේ යාළුවේ. ටුමෙස් ඉන්නවා ඕක පොර කාබයිට් කැට ටික ගන්න යන්නේ ඒක පොර කඩන්න යන්නේ කාබයිට් ටික අපි ඩඩ කාබයිට් කැට ටිකක් ගෙනල්ලා තියෙනවා පට්ට සරයි ඒවා හොඳෙන් බලා ගන්න එහෙනම් අපේ මිතුර අපි එහෙනම් කඩන්න යන්නේ මෙස් වැර දාලා දෙන අපි එනනේ කැඩෙන්නේ ලේසි එකට හරිද ඊ වරණ කැඩෙන්නේ what එන අපි කඩාගෙන එන්න එහෙනම් කඩාගෙන හම්බෙමු a few moments later හරි අපේ යාළුවා ලෙක් කැඩුවේ ඉතින්නේ කඩාගෙන යතේ තියෙන බරක් පේනවනේ රත් වෙනවා. ඒව රත් වෙනවා මේ එළිය තියන්නත් බෑ ජල වාෂ්ප පුංචි විද්‍යාඥයෝ පැහැදිලි කරනවා ඉදිරියට පැහැදිලි කරගන්න ඉදිරියට පැහැදිලි කරගන්න ඉතින් ඒ ජල වාෂ්පයක ප්‍රතික්‍රියා කරනකොට මේවා රත් වෙනවා. ගෑස් එක තමයි හැදෙන්නේ. ගෑස් එකක් හැදෙනවා අපි ඒකෙන් බෝම්බයක් හදනවා හරිද ඒක තමයි බෝම්බ හදන්න යන්නේ. හරියයිද දන්නේ නෑ බලමු ජලයත් සමග ප්‍රතික්‍රියා කර CO2 මේවා වෙලා කාබයින් හැදිලා ගෑස් එකක් පිට කරනවා. ඒ ගෑස් එක ගිනිත් ගන්න අපි මේක වෙලාවක එන්නම් කුයියාගෙන කන්න. what did he say යාළුවනේ මේක ඉතුරු ටික කරන්න අපිට වතුර ටිකක් පුරව ගන්න ඕනේ. අපි වතුර ටිකට බෝමෙන් බෝතලයකට වතුර ටිකක් අරගෙන මේ මිත්‍රක් විතරයි. ඉක්මනට වීඩියෝ එකට එන්න. එච්චරක් ගන්නවද? හා කමන්නේ අපි අරගෙන එන්න. පුංචි විද්‍යාඥයා වතුර එකක් පුරව ගන්නවා පේනවනේ. ඉන්නේ මේ ආකාරයට වතුර පුරව ගන්න සෝල්පයක් හරි. සෝල්පය අයියේ. මේ සෝල්පයක් විතර ගත්තේ අපි. ඇති යම. a few inches later සිත මදෆක් ඕන් දැන් පොර තෝර ගන්නවා ගෙනියන්න කැඩ ටික කම්මර සිරි කැඩ තුනක් තෝරගත්තා තා ගැල දාමු. මැරලා යන්න ටික දාමු හතරක්ම ගත්තා. මැරෙන්න යන්නේ. චිමක පස්සේ යනවා මේ වෙනවනේ ඔයාලා පේනවත් දන්නේ පොර වැඩේ කරන්න යන්නේ වෙනවනේ ඔය ඉන්න මං කැමරාව අනිත් පැත්තට අරගෙන අම්මලා මේක දාගෙන යනවා නේද පොර දැම්ම කැට දැම්ම මේක දාන්න මේක දාන්න කොහමද දාන්න එද කියන්නේ ඕන් දැන් මේක වහනවා මේස් why are you running යාළුවනේ අපි දාපු කැටමදි කැටමදි කියන අර ප්‍රතික්‍රියා කර ප්‍රෙෂර් එක මදි බෝලේ උපුරා. අපි එනන් තව ටික ප්‍රෙෂර් වැඩි කරලා බස් වතුර වැඩි වෙන ඉතින් ඒක උපාට අදහස් එනවා ඈ. දාලා තව කැට ටික ගොඩක් දාන්න යන්න. නැත්නම් මේ බෝතල් හයියේ බාලේ අරක හරියන්නේ මොනේ නම් අපි බැලුවා තව පොඩ්ඩක් ගෙනවා ඒක කරන්න කලින් අරක පොඩ්ඩක් බලමු. අරක බාලේ මෙන්න ජා ඉතින් බලන්න යන්නේ හරි දැන් අපි පොතේ ගන්න යන්නේ අවුලක් නෑ ෂේප් නේද ප්‍රස්සක් නැති වටනේ අස්සේ නෑ කැට දීලා ඔක්කොම. කඩ හතරක්ද පහක්ද දැන් ඔක්කොම දීලා මේ අඩිය රවුම් වෙලා පේනවා හරිය රවුම් වෙලා යාළුවා. අඩිය රවුම් වෙලා ගල් ටික කියලා හරිද පින්නේ බෝතලේ. ඊට පේන නැති කියලා රස්නේ. බෝතේ සත්තරා තමයි ඇදලා බලමු. මේ සරින්ද යන්නේ එහෙනම් ඇදලා බලමුද? පරිසරය ගන්න යන්නේ. ඉතින් දැන් මොඩේ ගිහලා ඉතින්. විසිවේ කියලා අපි හිතනවා ඇඟ පරිසම් කරගනි ඇදලා තියෙන කට්ටුවේ. ඔව්. උට ඇව්වා පොස් ගහලා ඉන්නේ. අට්ටෝ වීඩියෝ ගත්තා. අඩ්ඩෝ අරගෙන නෑනේ පල
අද පින වීඩියෝ තුදා මේ මේ ගෑස් එක තනිකර ගෑස් එක හොඳයි අහුම ගන්න 2 hours later. යාළුවනේ අපි මේ පාර හරි ගියේ නෑ ඊට පස්සේ වතුර ටිකක් වැඩිපුර පොරෙව්වා කැට කලින් දැන් මේ 4ක් විතර මේ පාර 10ක් විතර දාන්න යනවා මම දැකලා නැති කුරුල්ලෙක් ඉන්නවා හරිද මේ වලන්ඩර මේ බෑ ඒ සිරාවට මම දැකලා නැවුවා උගේ ලස්සන බලහන්කෝ ඔබ ඒක වීඩියෝ ගන්න වීඩියෝ කරපන් හරි මේ අපේ යාළුවාට මල පැන්න පොර කැලේක දාන්න යන්නේ දැන් වතුරත් වැඩි කැටත් වැඩි මේ පාර පිපුරු නැත්තම් ඉතින් අම්මට දහොත් මුදුන් වදින්න තමයි පොර ගාතේ අවුරක් මතනි කරේ අද රාත් දෙන අති වතුර අද ඒ තතුරක් තියෙනවා මේ පොර දාන්නයි යන්නේ ඉබ්බලා වැඳලා පොඩි කියන යටින් ගලින් ඔයාලට තියෙනද බෝල දානවා සෝඩා දානවා ස්ප්‍රයිට් බෝතල් එක ඒක දාන්න පුළුවන්ද ඉතින් අර කට ලොකු නට මේ කට ලොකු නෑ ඒ පොඩි එදී සුද්ද කුරුල්ලෙන් ගැහුවා වගේම ඈ ඒවත් බෑ බෑ කොමේ ඒ අපරාධය නිකන් යන්නේ කොයිතරයි ටංගල කුඩු කරුමු මිටි යාළුවනේ අපි අතෙන් අර ලොකු වැඩි වුණා දැන් බලන්න කතේ අතෙන් යන ගෑස් එක ඔය ආයෙත් ඒ වගේ මුඩක් එනවා සම්පූර්ණ ගෑස් එක ගියා අත ගඳේ වේ කඩ දාගෙන යන මේ පාර ත්‍රිපුරේ නැත්නම් ඉතින් කොරන්ට දෙයක් නෑ අපිට පොඩි කඩේ දෙමු එහුවා මේ පාර යට නලියනවා දනි කරේ හරි අයින් ඕ පාර පුරන්න ඕනේ අයියෝ මේ පාරත් යාළුවනේ අපේ ගෑස් ලීක් ඔමින් සද්ද ඇහෙන වලට පේනවද මම හිතනවා සද්ද ඇහෙන නැති කියලා ගෑස් ලීක් කොහේ ලීක් වෙනවද අපි හොයාගන්න බෑ දැන් ආයෙත් අරින්න යන්නේ අපි අට්ටෝ මොකක්ද ස්ප්‍රයිට් බෝතලයක් හිටුවා වගේ යාළුවනේ අපි ආයෙ බෝතලයක මුඩියක් තියනවා සෙට් නෑනේ වා කරේ පොඩි හායිද අයියාලි බලපංකෝ අපි වැඩේ බෝතල් 3ක් මේවා කරා 3ම ඉවරයි අර ඉස්සෙල්ලා ගෑස් ලීක් එකක් ගෑස් ලීක් වුණා ඒකේ ඊට පස්සේ අපි දැන් ආයේ අවසාන විදියට එකතුරුම් පොයේ තියෙන අවසාන බයිට් කැටටික කැටටික තියෙනවා එක බෝතලයක් තියෙනවා හරි ගියොත් හරි ගියා නැත්තම් වැරදුනා අපි එහෙනම් අවසාන එක ඒකත් කරලා බලමු හරි යාළුවනේ මේ බෝතලේ හරිනවා මේ පාර විතර ඉතින් ආයෙ නෑ ආයෙ තින්නේ මොකද කැටටික දාන්න පොල්ල පීනද මේ කොකාකෝලා බෝතලයක් කැඩුවා වගේ තුම් තාන වර පේන දාගෙන යන්නේ හරිද කටහලන්න එපා දාපන් මුත්තා අන්න ඔබ හිතන ඒ දාන්න කොහෙද ගියේ මයික සයිස් එක බලමු ඒක දාන්න පුළුවන් ගේස් එක ලිට එනවා පේනවා බා මේ උමේස් පාපා මේක පුපුර ඈ ලද්ද දා වීදි ගෑස් විමානවත් අතරේවද බාබා ඒ ගිනි පුරක් ගාව රස්නේ අත පිච්චුණාද පිච්චුණා කොහෙද බං වැඩේ හොඳටම අවුල් ගියා ඒ පාර උණු වතුර වගේනේ උණු වතුර කියන්නේ අම්මට සිරි රත් වෙලා ගියා මේ වතුර ඒ ගිනි පුරක් කළා මේට යන්කෝ උඩේක පුපුරයි ගැව්ව අයින් උනේ යාළුවන්ට වේනවත් යන්න ඇවිලලා අර ගෑස් එක ඇවිලලා හරිද අර ගත පිච්චිලා හරිද අසරණ වෙලා වගේ අරක ඒ පාර නම් මචන් දෙයි වගේ ඈ මේ ස්පීඩ් වල ළඟ ඉන්න බෑ ඒකත් ගෑස් ලීක් කරනවා බෝතලේ උණුනා වරුන් ගෑ ගෑස් එක ගියා යාළුවේ
බෝද තාම නටනවා යකෝ. අඩිය බලපන්. යන්න පිටු. අර ගීතා පිටින් දාන්නේ නේ. මේක අපි පාවිච්චි කරලා යාලේ වතු එන බෝතලේ බාහිර පුපුරලා තියෙන්නේ. මේක අල්ලගනින්. අල්ලගනින් ගෑ ඔතන මේකක් ගන්න. උමේස් වතුර එනවද? ගලක්. උමේස් ඕක ඇතුළට ගින්දර ගියොත් වැඩේ අවුල් නෑ. උමේස් යන්න කුප්පම වැඩ. කුප්පම පජාති වැඩක් කරන්න යන්නේ හරිද? ඔවින්ද මේ උඹේ පේන්නේ නැහැ උයි. මේ ළඟට වරෙන්කෝ බය වෙන්නේ. ඕක මේ ප්‍රතික්‍රියා කරලා ඉවරනකම් ඔය ගින්න ඇවිල්ලා තියෙනවා ඔහම. ඔය ගින්න එන සරයි. ගිනි ගන්නවා. ඇතුළේ ගිනි ගන්න. හෙන සරයි මේ ගින්දර. ඒක දිහා බලන් ඉඳවන්නේ වෑල්ලින් කරා වගේ එක දැන ඉරක් කරලා තියෙනවා. ඒක දැනකින් පැනුණා. එතනින් දැන් මේ ගෑස් තෙලේ දෙනවා. එතන ගිනි කූරක් ගැහුවා. අර පොතවල පොඩි ධාරයක් වගේ යන්නේ අපුලේ. ඒ ධාරයත් කොහෙද ගියනේ? ඒ ධාරකින් තමයි යන්නේ නැත්තේ. දැන් ඉතින් අර අම්මට පිළි. මේ විතරේ හොම් බදින්. මේකෙන් අල්ලලා මේ ආතල්ලක් ගන්නවල වතුර එළියට આવොත් එහෙම කේස්. මේ කෙලින් ගන්නද මම? ඔය සාඩින නිව දැකලා ඕ යාළුවනේ පේනවද? කුඩු ගොලේ පේනවද යට තියෙන? මේ ප්‍රතික්‍රියා කරලා ඉවරයි. ප්‍රතික්‍රියා කරලා ඉවරනේ ගෑස් එක තමයි එනවා. මෙතන. ආයෙත් රක් ගන්නවා මෙතන. ඉවරයි වා. අපි අරලා බලමු. ඇයි දැන් ඉස්සෙල්ලා මම පෙන්නේ? මෙදි. මේ දැන් තියෙන පේනවා. මේ මොනවද ඉවරයි කිව්වේ? ඔහොම අතේ අල්ලන් ඉඳන්. අතේ අල්ලන් ඉඳන්. වීඩියෝ ගනින්කෝ. මං අනුතරදායක වැඩට බය වුණාට මේක පොඩ්ඩක්වත් බය නෑ හරිද? වත්තේරා කියන්නේ අම්මට තිරි. අල්ලන් ඉන්න බෑ ඇත්තටම අමාරුයි. මේක එනවනේ කෙලින්ම රණි අතෙන් කැම්මල්ලන් කැමරාව පැත්තේ වුණේ. එතන අර මේවා පිරුණා. අලු ගියා අර වැටුණ පස්සේ. ඉල්ලන්නේ නේ. පේනනේ කොල්ලා කිනි. කොල්ලන් කොතන ගියා කොල්ලා? ඉවර ගාගේ. ගිනි පිටිය අල්ලගන්න මේක පැත්ත. පේනනේ. ඒකට තමයි සහයෝගය කියන්නේ හරිද? උඹේ මුහුණේ. ඔබ නේ. පේනනේ යාළුවනේ දැල්ලේ. ගෑස් එනසු. යාළුවනේ එහෙනම් තාපාගෙන වෙට. හත්තරින් නෑ ඉතින්. තව හයි හොල්ලන්කෝ. හතල්ලා ඉන්න වරිනේ. කතරද? මේ පේනනේ. මුණ පැත්තට අරලා. ඈ? ගෑස් නෑනේ. කොහොමද ආයෙ කරන්නේ? ආයෙ කරන්න මම ඒක. නේ එහෙනම් යාළුවනේ අපි වැඩි චක බ්ලාස්ට්.
යලුනේ අපි පුපුරන්ට ගියේ අන්තිමේට ගිනි කුරක් ගාන ඉතින් පත්තු කරන්න අපි යකොඩා ගත්තා. තව ගෑස් තියෙනවා හරිද? තාම ප්‍රතික්‍රියා කරනවා. තාම මේ දාඩ පේනවද දන්නේ. උඩට යනවා ඒක හරිද? S2කට පේනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හමුනේ. ඔව්. මේක දාන කොට පරක් වුණා. very long time. very long time. හරි එහෙනම් අපි අයි අලුත් වීඩියෝ එකේ හම්බෙමු. එහෙනම් අදට අපි ගියා. The pace when I'm running, I always take what I want and I always give it 100. Don't